කාලෙකට පස්සේ අපි දෙන්න යනවා අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ බලන්න. ඉතින් අපි දෙන්න කසාද බැන්දට පස්සේ මේගොල්ලන්ව බලන්න යන්න නම් හම්බුනේ නැහැ. ඉතින් අපි හම්බ වෙන හැම තැනකදීම අපිට තියෙන එක කම්ප්ලේන් එකක් තමයි දරුවෝ කසාද බැඳලා ගියාට පස්සේ අපිව බලන්න එන්නේ නැහැ කියලා. ඉතින් අපි කොච්චර වැඩ රාජකාරි මැද්දේ වුණත් කොහොම හරි දවසක් හොයාගත්තා මේ දෙන්නව බලන්න යන්න. අපේ ගෙදරේදී මේගොල්ලන්ගේ තේම තමයි. Emang kate tiagen. ගෙදර කවුද? ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අලුත් එක්ස්පීරියන්ස් එකක් ගැන ලබා. බලමු අපි දැන් දොර ඇරෙනකන් ඉන්නේ. මේව තමයි මේගොල්ලන් අපේ ගෙවල් වලට එන්නේ. Phone එක අරගෙන. මේ ටීවී එකේ මඩවන් හදන්නේ. ඔයගොල්ලෝ එහෙමනේ අපේ ගෙවල් වල ඉන්නේ අපි ඇතිවත් ඉන්නවාද? තාම ලෑස්ති නැද්ද? නෑ එන්න. ඉතින් ආයෙ මුලින් ඉඳන් එන්නද? Risharia? Ja, het is voor Celia. ක්‍රිෂාරය මට පොඩි කාලේ ඉඳන් කියන්නේ අංකල් මිනාල් කියලා. එයාට ඉමල් කියන එක කියාගන්න ටිකක් අමාරුයි. මම හිතන්නේ පැටලිලා වචන දෙක. ඉතින් මිනාල් කියලා තමයි යාමට කියන්නේ. ෂනු ඒක ජෝක් එකට අල්ලගෙන මට නිමල් කියලා මට වීඩියෝ කරනවා. වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ අපි දෙන්නෙක්ව බලන්න එනවා කියලා ඇත්තරම ඒ දෙන්න නෙමෙයි මුලින් ආවේ එක නෙමෙයි ළමයි දෙන්න. ඔන්න දැන් තමයි එක්කෙනෙක් පල්ලෙහාට බැහැලා එන්නේ. ඒවා ඉතින් වැටෙන්නේ ඔව් අපිට ඔයාලගේ වැඩනේ අපි ආ මෙන්න මෙයාව ගන්නවා. අද මේ තියෙන ෂැඩෝගේ අම්මි මයි දෙන්න පිටි අනනවා මේ හදන්න. ඔන්න දැන් එනවා අනිත් එක්කෙනා. එයා පොඩ්ඩක් ගාමිණී ෆොන්සේකා වගේ අද තොප්පිය නැතිනම් පොඩ්ඩක් අඳුර ගන්න බැරි වුණා කවුද කියලා. තොප්පිය හරිනම් දාගන්න අංකල්. ෆොන්සේ වගේ ඉඳ අවුලක් නැහැ. තොප්පිය හරිනම් දාගන්න අංකල්. එහෙමද? දැන් තමයි දැන් නඩු වගේ එන්නේ ආ. ඇක්ෂන් එක ඇක්ෂන්. ඔන්න දැන් පටන් ගත්තා අපේ සතුට සාමීචිය. කට්ටියම එකහුව වෙලා ඉන්න වෙලාවේ ක්‍රිෂාරයත් පටන් ගත්තා එයාගේ ආසම ගේම් එක හයිඩ් ඇන්ඩ් සීක් කරන්න. අපි පළවෙනි පාට තමයි ක්‍රිෂාරය හයිඩ් ඇන්ඩ් සීක් කරනවා දැක්කේ. ඉතින් මේක හරිම ඉන්ට්‍රස්ටිං. ඔයගොල්ලන් බලන් ඉන්නවා නම් එයා කොහොමද හොයාගන්නේ කියන එක සහ එයාගේ රියැක්ෂන් එක තමයි හරිම ලස්සන. ඒ සම්මා I have magic powers. I can bring Amma. Like to see magic? You didn't see my legs? I sing. Sing. That's Punja. That's Punja. Punja. She was in my pocket. She's not. She's not there. She's hiding now. Toilet. Punja is not there no. See? Just see the picture there? No, Punja is not there. In the third. See. Oh, how can see that?
Anna. In the bath? No, she went to outside. She went she sits here, Papa. No. No. Yeah. No, where's that picture? I don't know. No. I couldn't find her. No, No. our photo didn't go up. Somewhere here downstairs. Well, then behind all the curtains. Don't go up and down. Come here. Don't have to. Ah. Who is that? ක්‍රිෂාරගේ ලස්සන හුරතල් වැඩ බලාගෙන ඉන්න අතර අපි කට්ටිය ගොඩාක් දේවල් ඒ දවසේ කතා වුණා. ඉතින් කාලයකට පස්සේ අපි හම්බ වෙලා ගොඩාක් ආගිය තොරතුරු ඒගොල්ලන්ගේ ආදර කතාව දරුවන් ගැන මේ වගේ ගොඩාක් දේවල් ගැන අපි කතා කරා. සිනමාව ගැන කතා කරන තම්පත් කරේ නේ. මේ දවස රූට් අය මට අමතක නොවන දවසක්. හරිම ලස්සන දවසක්. දිනක්ෂියදා හිටියේ නෑ. මට ෂඩෝයි ෂනුයි දෙන්නම හිටියා. අංකල්යි ආන්ටි අපි ගොඩක් සතුටු වුණා, ගොඩක් hina වුණා. ගොඩක් දේවල් මතක් කරගත්තා, පරණ දේවල් කතා කරා. ඉතින් බොහොම ආදරණීය දවසක් අම්මටයි තාත්තටයි දරුවෝ දෙන්නත් එක්ක තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න හම්බ වෙච්ච දවසක්. ලස්සන දවසක් අපිට ගත කරන්න හම්බුණා. මම හිතනවා අපි හැම කෙනෙක්ගේම ජීවිතවල මේ වගේ ලස්සන දවස් ගිය වෙලා තියෙනවා කියලා.